යාළුවනේ ඔයාලා කිව්වා වගේ දැන් ඔයාලට බුරියානි කඩේ විතරයිනේ පෙන්වන්නේ. ඉතින් දැන් පෙන්වන්න යන්නේ ඔයාලට බුරියානි එකේ නවතම තත්ත්වය කොහොමද කියලා. අපි මේක එළියට ගමු. මේ විදිහට තමයි බුරියානි එක තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ අපිට තව දෙනවා ඒකට මේ වගේ හොදි පැකට් එකක් දෙනවා. තව තියෙනවා යාළුවනේ රුපියල් 40ක් මේක දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේක මේ අමතක වෙලා මේ බෑග් එකේ තිබිච්ච එකක්. ඉතින් අපි මේක ගාටස් එක ගලවලා බලමු මොනවාද මේකේ තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ දැන් අපි මේ විදිහට මේකේ ගාටස් එක අයින් කරන්න ඕන. ඉතින් ඔයාලට පේන ඇති රසම රස බුරියානි එක තියෙනවා. ඉතින් ඒක වැරදි පැත්තට තමයි ගලවලා තියෙන්නේ. ඒක එච්චර ගණන් ගන්න එපා. खत्म बाय बाय टाटा गुड बाय गया අපි ආයෙ දාලා අනිත් පැත්තට ගන්න. ඉතින් යාළුවනේ අනිත් පැත්තට තමයි ඒක ගලවලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයට මේක ඉවත් කරලා සාමාන්‍යයෙන් මේ විදිහට මේක ස්ටේපල් හතරක් තියෙනවා. මේ හතරත් පොඩ්ඩක් ගලවන්න ඕන නැත්නම් කන්න අමාරුයි යාළුවනේ. මගේ අත පොඩ්ඩක් ලොකුයි හින්දා මේ අත දාගන්න බැරි වෙනවා. ඒකයි සීන් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට තමයි බුරියානි එක තියෙන්නේ යාළුවනේ. ඉතින් මේකට හම්බෙනවා රසම රස බිත්තරයක් බෙදලා හම්බෙනවා. එතකොට මේ වගේ පිපින් එක ඇල්ලක් හම්බෙනවා. එතකොට මේ වගේ බලුවන්ඩක් හම්බෙනවා. බලුවන්ඩක් නෙමෙයි යාළුවනේ. මේක චිකන් ලෙග් එකක්. මේක හම්බෙනවා. ඒ වගේම අමරල්ල මාළුවක් හම්බෙනවා. ඒ වගේම මේකට පොඩි සම්බෝලයක් හම්බෙනවා යාළුවනේ. ඉතින් මම සාමාන්‍යයෙන් මේ කොනකින් ඉඳන් තමයි කන්නේ. මේක මේ විදිහට මෙතනින් තිබ්බා. චූටි බලුවන්ඩ කෑල්ලක් විතර ගන්න ඕන යාළුවනේ. මේ ආකාරයට. සාමාන්‍යයෙන් ඇඹරල් වලට නම් එච්චර ආස නැහැ. ඕනම් මස්සොදි ටිකක් තියෙනවා. මස්සොදි සාමාන්‍යයෙන් මම දාන්නේ නැහැ. මම ඉතින් මේ විදිහට තමයි යාළුවනේ කන්නේ. ඉස්සෙල්ලා ඔයා කටක් කන්නකෝ. ඊට පස්සේ මම කන්නවා. අවුලක් නැහැ යාළුවනේ. රුපියල් 500ට පාඩු නැහැ. ඉතින් ඔයාලා ගිහිල්ලා රුපියල් 500ට බුරියානියක් අරන් කාලා බලන්න. කාලා මට කමෙන්ට් එකක් දාන්නකෝ කොහොමද රස කියලා. ඒ රස කුරුඳු කැල්ලක් කැපුණා යාළුවා. අවුලක් නැහැ ඒකත් හොඳයි. අපි තව කටක් කාලා බලමු. ඔයාලා කාලා කියන්නකෝ මට රස කොහොමද කියලා. නියමයි යාළුවනේ. ඉතින් වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා ගිහිල්ලා මට කාලා කමෙන්ට් එකක් දාලා කියන්න කොහොමද රස කොහොමද කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එක එන්ඩ් කරනවා. සුබ දවසක් ඔයාලට.